එක්තරා කාලෙක ඈත දුර ගමක් තිබුණා පළතුරු ගම්මානේ කියලා. ඉතින් මේකේ ජීවත් වුණා කෙසෙල් නංගි කෙනෙක්. එයාගේ නම කෙසෙලි. ඒ වගේම තමා එයාට හිටිය හොඳ යාළුවෙක්. ඉතින් එයා තමා ඇපලින්. ඒ දෙන්න හොඳ යාළුවෝ. මේ දෙන්නගේ විනෝදාංශය තමා සංචාරය කරන එක. ඉතින් මෙයාලා එක කාලෙකදී යනවා හොල්මන් ගම්මානයක් බලන්න. කිරි බය වෙන්න එපා. අපි ආවේ අපේ යාළුවෝ හොයන්න. මේ ලන්තෑරුම තියෙනකන් අපිට පාර වරදින්නේ නෑ. අනේ පැණි මට නම් හරිම බයයි. අපි ආපහු යමුද? මගේ කකුල් වෙවුලනවා. බලන්න අර මීදුම. ඒක ඇතුලේ මොනව තියෙනවද දන්නේ නෑ. පරිස්සමින් එන්න. පැණි අර බලන්න. කවුදෝ කට්ටියක් අඳුරේ ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා. ආපහු යන්න. තව ඉස්සරහට ගියොත් කටුසිය ඔයාලගේ යුෂ බොයි. අම්මෝ මොකද්ද මගේ ඇඟේ ගෑවුනේ? බේරගන්න. ඉතින් මේ කෙසෙලි නම් චූටි දේටත් හරියට බය වෙනවා. බය වෙලා කරන්න ඉතින් අඬන එක තමා. නිශ්ශබ්ද වෙන්න කිරි. මේවා නිකන් කටකතා විතරයි. මගේ පස්සෙන් එන්න. අර ගහත් අපිට hina වෙනවා වගේ දැනෙන්නේ මට විතරද? මේක හරිම අමුතු තැනක්. මොකක්ද මේ සෙවණැල්ල? ඒක හරිම විශාලයි. කවුද එතන? ඕන කෙනෙක් එන්න. මං ගොඩක් නිර්භීතයි. ඒ නිසා මං බය නෑ. ඒ වුණාට මේ ඇපලින් නම් කිසිම දෙයකට බය නෑ. එයා හරි ධෛර්යවත්. ඒ වගේම ශක්තිමත්. නතරවනෝ. ඔයාලට මෙතන මොනවද තියෙන වැඩේ? ජීවිතේ බේරගන්න ඕනේ නම් දැන්ම දුවන්න. මේ පැත්තේ භයානක සත්තු ඉන්නවා. ඔයාලට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වෙයි. අයියෝ රකුසෙක් පැණි ඉක්මනට දුවන්න. අන්නාසි රකුසා අපේ පස්සෙන් එනවා. මගේ ඇඟට දැන් නම් පනත් නෑ වගේ පැණි. මට බයයි. අනේ මම වැටුණා. මාව බේරගන්න. නැගිටින්න කිරි. ඉක්මන් කරන්න. ඔහු ළඟටම ඇවිත්. අන්න අර ගුහාව. අපි ඒක ඇතුළට යමු. එතකොට අපිට බේරෙන්න පුළුවන්. අපි මේ ඉන්නේ වැරදි ගුහාවක කිරි. අන්නාසි රකුසගේ පෙනුමේ කැත. අපි ඉක්මනට යමු. දැන් ඔයාලට බේරෙන්න පාරක් නැහැ. මම මුලින්ම කිව්වේ මගේ හිත හොඳයි නිසයි. ඔයාලා දැම්වත් මෙහින් යන්න. ඔයාලා හිතුවද හතුරන්ගෙන් බේරෙන්න පුළුවන් කියලා? කවුද මගේ ගුහාවට ඇවිත් මගේ නිහඬ බව විනාශ කළේ? මෙයාලා මේ ගුහාවට ඇතුල් වෙද්දිම මහා අමෝත දෙයක් දකින්න හම්බෙනවා. අර බලන්න. දහස් ගණන් කළු කුරුමිනියෝ උන් අපේ ඇඟට එනවා. අපිට බේරෙන්න විදියක් නැහැ. මට බයයි පැණි. බය වෙන්න එපා. මගේ මේ තද කවචිය තියෙනකන් ඔයාලට මුකුත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. අහකට වෙන්න. ඔයාලා බය වෙන්න එපා පොඩි ළමයිනි. මම මේ කුරුමිනියන්ව පන්නන්නම්. දිවුල් අයියේ, ඔයා මේ පොඩි උන්ව ආරක්ෂා කරන්න. ඉතින් මේ වෙලාවේ මේ අන්නාසි අයියයි දිවුල් අයියයි ඇවිල්ලා අපේ මේ සංචාරකයෝ දෙන්නව බේරගන්නවා. ඔන්න ඉතින් කෙමෙන් රාත්‍රිය නිමා වෙලා උදේ කාලය ආරම්භ වුණා. දිවුල් මාමේ, අන්නාසි සීයේ අපිට සමාවෙන්න. අපි හිතුවේ ඔයාලා අපිට කරදර කරන්න හදන රකුසෝ කියලා. පෙනුමෙන් කෙනෙක්ව මනින්නේ පාදරුවනේ. මම රළු විදිහට පෙනුනේ මට දැන් ගොඩාක් වයස නිසයි. මමත් අන්නාසි සීයා තරුණ කාලේ ගොඩාක් ලස්සනයි ළමයිනි. අපි දෙන්න ඉතින් හැමදාම කරේ මේ උයන ආරක්ෂා කරපු එකයි. ඒකයි අපි ගොඩාක් කැතදරුවනි. බලන්න පැණි, දිවුල් මාමාගේ ඇතුළත කොච්චර මිහිරිද. අන්නාසි සීයේ ඔයත් එහෙමයි. ඔයාලා දෙන්න කරුණාවන්තයි. පෙනෙන හැමදේම ඇත්ත නෙවෙයි නේද පැණි? ඉතින් යාළුවනේ, ඔයාලා දැක්ක නේද මේ කාටුන් එකෙන් දෙන ආදර්ශය? කිසිම කෙනෙක්ගේ පිට පෙනුවෙන් මනින්න හොඳ නෑ. ඉතින් අපි අලුත් කාටුන් එකකින් ආයෙත් හමු වෙමු.
කතාව ලස්සනයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.